අපි අද කතා කරන්න යන්නේ ESR කියන රුධිර පරීක්ෂණය ගැන. ESR කියන්නේ එරිත්‍රොසයිට් සෙඩිමෙන්ටේෂන් රේට් කියන එක. ඒ කියන්නේ මේකෙදි රතු රුධිර සෛල තැන්පත් වීමේ වේගය තමයි ගණනය කරන්නේ. මේක රසායනාගාරයක් තුළ සිදු කරන ඉතා සරල රුධිර පරීක්ෂණයක්. මේ පරීක්ෂණයට අවශ්‍ය ලේ සාම්පලය දවසේ ඕනම වෙලාවක කිසිම පෙරසූදානමක් නැතුව ලබා දෙන්න පුළුවන්. මේ රුධිර පරීක්ෂණය කරන්නේ ඇයි? විශේෂයෙන්ම ශරීරයේ දිගු කාලයක් තිස්සේ තියෙන ආසාදනයක්, නිදන්ගත රෝගයක් තියෙනවා කියලා තහවුරු කරගන්න තමයි මේ පරීක්ෂණය කරන්නේ. ESR පරීක්ෂණයෙන් ESR අගය සාමාන්‍ය අගයට වඩා අඩු වැඩි වුණාම රෝගයක් තියෙන බව නිසකව කියන්න පුළුවන්. රෝගය මොකක්ද කියලා හරියටම හොයාගන්න නම් තියෙන රෝග ලක්ෂණ අනුව තව වැඩිදුර පරීක්ෂණ කරන්න ඕනේ. සාමාන්‍ය ESR අගය අවුරුදු 50ට අඩු නිරෝගී පිරිමි පුද්ගලයෙක්ගේ පැයට මිලිමීටර 0.15ත් අතරත් අවුරුදු 50ට අඩු නිරෝගී ගැහැණු පුද්ගලයෙක්ගේ පැයට මිලිමීටර 0.20ත් අතරත් අගයක් ගන්නවා. වයසට යනකොට මේ අගය නිරෝගී පිරිමි පුද්ගලයෙක්ගේ පැයට මිලිමීටර 0.20ත් අතරත් ගැහැණු පුද්ගලයෙක්ගේ පැයට මිලිමීටර 0.30ත් අතරත් අගයක් ගන්නවා. කුඩා දරුවන්ගේ සාමාන්‍ය ESR අගය පැයට මිලිමීටර් 0.10ත් අතර අගයක් ගන්නවා. ඒ වගේම ගර්භණී කාලයේදී ESR අගය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ යනවා. ESR අගය වැඩි වෙන අවස්ථා මොනවද? විශේෂයෙන්ම ශරීරයේ ඕනෑම තැනක සිදුවන දිගුකාලීන බැක්ටීරියා හෝ වෛරස ආසාදනයකදී ESR අගය වැඩි වෙනවා. උදාහරණ විදිහට අස්තිවල ඇතිවන ආසාදන, හෘදය හෝ හෘද කපාට ආශ්‍රිතව ඇතිවන ආසාදන, මොළයේ ආසාදන, බඩවැල්වල ඇතිවන ආසාදන දක්වන්න පුළුවන්. ඒ වගේම ආතරයිටිස් කියන්නේ ESR අගය වැඩි වන සුලභ රෝගයක්. ඒ වගේම පිළිකා තත්ත්වවලදීත් ESR අගය වැඩි වෙනවා. අමතරව ක්ෂය රෝගය, වකුගඩු ආශ්‍රිත රෝග, රක්තහීනතාවය, SLE වගේ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගවලදීත් ESR අගය ඉහළ අගයක් ගන්නවා. ඒ වගේම ESR අගය අඩු වෙන අවස්ථාත් තියෙනවා. උදාහරණ විදිහට සමහර හෘද රෝගවලදී පොලිසයිතීමියා හේවත් රුධිරයේ රතු රුධිර සෛල මට්ටම ඉහළ ගිය අවස්ථාවලදී සිකල් සෙල් ඇනීමියා හේවත් දෑකැති හැඩති සෛල රක්තහීනතාවයේදීත් ESR අගය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වෙනවා. ඉතින් අපි අද කතා කළේ ශරීරයේ තියෙන නිදන්ගත රෝගයක්, ආසාදනයක් තහවුරු කරගන්න කරන සරල රුධිර පරීක්ෂණයක් ගැන. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් දිගටම නර්සින් ටීචර්ත් එක්ක රැඳී ඉන්න.